කිසි මුදලක් ගෙවන්න නැතුව ඔරිජිනල් Microsoft Office පැකේජ් එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඔයාගේ PC එකට දාගන්න පුළුවන් විදිහක් තියෙනවා කොහොත් ඔයා විශ්වාස කරනවද? අද වීඩියෝ එක ඒක ගැන. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි. ඉස්සරම කරන්න ඕන මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් බොක්ස් එකේ හරි දාලා තියෙනවා ලින්ක් එක. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයා මෙන්න මේ නෝට්පෑඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මම මේ නෝට්පෑඩ් එකේ තමයි ඔයාට ඕන කරන ඕනම ඔක්කොම ලින්ක්ස් ටික ඔක්කොම CMD කෝඩ්ස් එම ඔක්කොම දාලා තියෙන්නේ. හරි ඔයාලට පේනවනේ මේ නෝට්පෑඩ් එක ඇතුලේ තමයි අපිට ඕන කරන ඔක්කොම ලින්ක්ස් ඔක්කොම CMD කෝඩ්ස් ටික තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන් මේ නෝට්පෑඩ් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. හරි. දැන් ඔයාලා අයත් ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන අපේ නෝට්පෑඩ් එකේ තියෙන පළවෙනි ලින්ක් එක කොපි කරලා ඒක පේස්ට් කරන්න මෙතන උඩ තියෙන URL එකට. ඒක පේස්ට් කරලා පස්සේ ඔයා මෙන්න මේ වගේ සයිට් එකකට එනවා. ඒ සයිට් එකේ පල්ලෙහාට ඇවිල්ලා ඔයාලා Office Deployment tool එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාලේ ෆයිල් එක සේව් වෙන ලොකේෂන් එක විදිහට ඔයාලගේ Windows install කරලා තියෙන local disk C path එකේ අලුත් ෆෝල්ඩර් එකක් හදන්න Office 2024 කියලා. ඊට පස්සේ ඔයාලේ ෆයිල් එක ඒ ෆෝල්ඩර් එක ඇතුලේ සේව් කරන්න ඕනේ. අපිට දැන් තියෙන්නේ අපේ නෝට්පෑඩ් එකේ තියෙන දෙවනි ලින්ක් එකෙන් ගිහිල්ලා අපිට ඕන configuration file එක download කරගන්න. හරි ඒ ලින්ක් එකෙන් ගිහපුවම ඔයාලා මෙන්න මේ වගේ site එකකට එනවා. එතන යට තියෙන create a new configuration කියන එක යටතේ create කියන option එකට එක සැරයක් ඔයාලා click කරන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට එනවා. හරි මෙතනදී පළවෙනියටම අහනවා ඔයාගේ PC එකේ architecture එක මොකක්ද කියලා. හරි ඒක ඔයාලා හරියටම දන්නේ නැත්නම් ඔයාලා search bar එකේ search කරන්න system information කියලා. හරි මෙතන system type කියන තැන පෙන්නනවා වගේ PC එකේ architecture එක 32ද 64ද කියලා. එතනින් ඔයාලගේ architecture එක බලන්න මේ site එකට ඇවිල්ලා site එකෙන් ඔයාලගේ PC එකට හරියන architecture එක select කරන්න. හරි මෙතන office suite කියන තැන ඔයාලා office LTSC professional plus 2024 කියන එක select කරන්න. හරි ඊට පස්සේ මෙතන ඔයාලගේ ඔෆිස් පැක් එකේ version එක විදියට තියෙන එකම select කරන්න list එක තියෙන එක හොඳයි. හරි එතන යට තියෙනවා ඔයාලගේ ඔෆිස් පැක් එකේ තියෙන්න ඕන apps ටික. ඔයාලා එතනින් ඔයාලට ඕන apps ටික select කරගෙන ඔයාලට වැඩ නැති apps ටික disable කරලා දාන්න. මොකද බොරුවට ඔයාලගේ PC එකේ storage පුරවන්න ඕන නෑනේ. මම මට ඕන Word, Excel, PowerPoint, Publisher වගේ software ටික තියලා අනිත් software ටික disable කරගන්නවා. මොකද එතකොට අපිට download කරගන්න වෙන size එකත් වැඩි. තව අපේ PC එකේ storage එකත් වැඩි වෙනවා. හරි ඊට පස්සේ ඔයාලට ඕන කරන apps ටික select කරගෙන එතන යට තියෙන next කියන option එක උඩ එක සැරයක් click කරන්න. හරි ඊට පස්සේ මෙතන ඔයාලට language එක select කරන්න වෙනවා. ඒ language එකෙන් ඔයාලා English select කරලා next දෙන්න. ඊට පස්සේ තියෙන ටික අපිට එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඔක්කොටම next දීගෙන යන්න. හරි අපි දැන් අපේ configuration file එක හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන එක export කරගන්න. එක්ස්පෝට් කරගන්න ඔයාලා අතන උඩ තියෙන එක්ස්පෝට් කියන ඔප්ෂන් එක උඩ එක සැරයක් ක්ලික් කරලා Office Open XML format කියන තැන ටික් එක දාලා අතන ඕකේ දෙන්න. ඕකේ දුන්නාට පස්සේ ඊළඟට එන වින්ඩෝ එකෙන් අර උඩ ටික් එකට ටික් එක දාලා යට තියෙන ෆයිල් නේම් එක ඒ විදිහටම තියලා ඔයාලා ෆයිල් එක එක්ස්පෝට් කරගන්න. ඒ ෆයිල් එකක් දාන්න ඕන අපි අර කලින් හදපු local disk C එකේ අර Office 2024 කියලා හදපු ෆෝල්ඩර් එකේම තමයි. හරි අපි දැන් යමු ඒ ෆෝල්ඩර් එක ඇතුළට. හරි ඔයාලට පේනවා අපි ඩවුන්ලෝඩ් කරගත්තු software එකයි configuration file එකයි දෙකම තියෙනවා ෆෝල්ඩර් එක ඇතුලේ. ඔයාලට මේ විදිහට එකපාරම ඔයාලගේ Windows disk C එකේ ෆෝල්ඩර් එකක් හදලා ඒකට මේක ඩවුන්ලෝඩ් කරන ගමන් දාන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලා වෙනම Office 2024 කියලා ෆෝල්ඩර් එකක් හදලා ඒකට අර ෆයිල් දෙකම දාලා ඒ ෆයිල් එක කට් කරලා කොපි නෙවෙයි කට් කරලා ඔයාලගේ local disk C කියන partition එකට ගිහිල්ලා paste කරන්නත් පුළුවන්. හරි ඔයාලා දැන් මෙතන තියෙන මේ software එක open කරගන්න.
හරි මෙන්න මෙතන එන ලොකේෂන් එක සිලෙට් කරන්න එන ප්‍රොසෙස් එකේ ඔයාලා හරියට මොයාලගේ ඩිස්පිසි එකට ගිහිල්ලා ලෝකල් ඩික් සීගියකට ඇතුළට ගිල්ලා අපි හදපු ඔෆිස් 2024 ගෙන ෆෝල්ඩ එක තමයි මෙතැන සිලෙට් කන්න ඕන සිලෙට් කරට පස්සේ පේනවා ඔයාලට සිලෙට් කරු ෆෝල්ඩ එක ඇතුළේ තවත් කම්පිර්ගේෂන් ෆයිල් එක්කුයි සෙටක් කියලා EXE ෆයිල් එක්කුයි හැදුනා ඔයාලා දැන් CMD එක රන්න ඇස් ඇඩමිනිස්ටේට දීලා ඕපන් කරගන්න ඕපන් කරගත්තර පස්සේ වාලා අයත්තෙන්න වාලා අර ෆයිල් එක දාපු ඔෆිස් 2024 ෆෝල්ඩ එක ඇතුළට ෆෝල්ඩ එක ඇතුළට ඇවිල්ලා ෆෝල්ඩ එක උඩ බායක කලික් කරලා ඕපන් ෆයිල් ලොකේෂන් එක වාලා කොපි කරගන්න හරි ඊට පස්සේ වාලය නෝට් පෑඩ් එකට නෝල් පෑඩ් එකේ මම CMD කෝඩ් යටතේ දාලා තියෙනවා CD කියලා දාලා your file location කියලා වරහන්දයක් ඇතුළේ අර ඒ your file location කියන එකට ඔයාලට දාපු ෆයිල් ලොකේෂන් එක පේස්ට් කරලා CD කියන එකත් එක්කම සම්පූර්ණයෙන්ම කොපි කරගෙන CMD එකට ගිහිල්ලා පේස්ට් කරන්න පේස්ට් කරාට පස්සේ ඔයාලා enter එකක් දෙන්න enter එකක් දුන්නාට පස්සේ මෙන්න මේ වගේ ඔයාලගේ ෆයිල් එක ඇතුළට එනවා CMD එකෙන් ඊට පස්සේ ඔයාලා notepad එකට ගිහිල්ලා මම CMD කෝඩ් යටතේ දාලා තියෙන දෙවෙනි කෝඩ් එක කොපි කරගෙන CMD එකට ඇවිල්ලා ඒක පේස්ට් කරලා අයත් enter එකක් එබුවට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ Microsoft Office setup එක open වෙනවා හරි මේ ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ අරවාල දුන්න ඇප් ටික ඔයාලගේ PC එකට ඩවුන්ලෝඩ් වෙන්න ගන්නවා. එහෙම ඩවුන්ලෝඩ් වෙලා ඔටෝම මේක ඉන්ස්ටෝල් වෙනවා. ඔයාලට තියෙන්නේ මේ ප්‍රොසෙස් එක යනකම් PC එක ඔන් එකේ තියන්න විතරයි. සහ ඔයාලට සාමාන්‍යයෙන් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් මේ වැඩේ ඔයාලට ඉක්මනට කරගන්න පුළුවන්. හරි මගේ සෙටප් එක දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. දැන් ඒක ඔටෝම ඉන්ස්ටෝල් වෙනවා කියලා මම කිව්වනේ. දැන් ඔයාලට තියෙන්නේ ඔයාලගේ සාමාන්‍යයෙන් වැඩ කරන විදියට ඔෆිස් පැක් එකෙන් කරන වැඩ ටික කරන යන තමයි. මේ වැඩේ සාමාන්‍යයෙන් කිසිම විදියක අපි නීති විරෝධී වැඩක් කරේ නෑ. ඔක්කොම ලීගල් වැඩ වලින් තමයි අපි මේ වැඩේ කරගත්තේ. සහ කිසිම ක්‍රැක් කිරීමක් නෑ. ඔයාලට බය වෙන්න දෙයක් නෑ. ඔයාලගේ PC එකට එන වෛරස් වගේ දේවල් ගැන බය වෙන්න දෙයක් නෑ. ඔයාලට දැන් ඉතින් වැඩ ටික කරගෙන තමයි තියෙන්නේ. ඔයාලට ඔයාලේ ප්‍රොසෙස් එක යන අතරතුර මොකක් හරි එරරයක් හරි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා හරි ඉතින් අපි අද කරපු වැඩේ අපි සාර්ථකව ඉවර කරා අපි Microsoft Office package එකම සම්පූර්ණයෙන්ම free ඔයාගේ PC එකට දාගන්න විදිය ගැන කතා කරා සහ අපි ඉන්ස්ටෝල් කරලා ඔයාලට proof එකම පෙන්නුවා හරි එහෙනම් තවත් වීඩියෝ එකකින් සෙට් කරගන්න අදට ගිහින් හැමෝටම සුබ දවසක්